බුදුරජාණන් දේශනා කරන නුඹලාගේ ජීවිතයට එන්න තියෙන අකුසල් කරන මාර්ග තියෙනවා නම් ආන්‍යව වහගන්න ඕන. මොකද ධනිය තියෙන කෙනා ධනිය රැකගන්න වෑයම් කරනවත් වගේ තමයි නුවණැත්තා සසර රැකගන්න වෑයම් කරන්නේ. කියලා මෙන්න මේ කාරණාව දේශනා කරා. ඒ කියන්නේ පින්වතුනි අපට ජීවිතේ පවක් කරගන්න යම්කිසි ඉඩක් තියෙනවා නම් ඒ පව් කරගන්න තියෙන මාර්ග ටික අවහිර කරගෙන වර්ජනය කරගෙන ඒවා මගහරවාගෙන කටයුතු කරන එක තමයි නුවණැත්තෝ හැටියට පින්වතුනි අපට කරන්න තියෙන එකම දේ. අපි කරන්න ඕන අන්නේ දේ. ඒතර අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕන පව් කරන්න තියෙන මාර්ග ටික වහගන්න එක. පින්වතුනි ඒකට හොඳම කාලයක් තමයි අපි මේ ලබලා තියෙන කාලය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච ධර්මය තියෙන මේ කාලය තමයි පින්වතුනි ඒකට එකම සුදුසුම කාලය. මොකද අපිට පින්වතුනි ජීවිතේ මතක තියාගන්න පින් කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් මේ ලැබිච්ච ජීවිතේ නෑ. අපි හැම වෙලේම කරන්න ඕන ජීවිතේ කුසල් දහම් වඩන එක, පින් දහම් කරන එක. එතනින් එහාට පින්වතුනි අපට මේ ජීවිතේ වඩාත් උනන්දුවෙන් කරන්න ඕනේ කියලා දෙයක් නෑ. මොකද අනිත් කරන හැම දෙයක්ම අපට తాවකාලිකයි. යම් කුසලයක් වඩා ගත්තොත් ඒ කුසලය තමයි පින්වතුනි අපට සදාකාලික සැපයක් ලැබෙන තැනකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නිර්වාණයට පවා උපකාරයක් වෙන්නේ ඒ කුසලය වඩා ගත්තොත්. නමුත් ඉතින් අපට කුසල් වලට තියෙන අවධානය අපේ ජීවිතවලින් කොච්චර අඩු වෙලා තියෙනවද කියලා නිකන් හිතලා බලන්න. පිනක් කරගන්න ඕන කියන කැමැත්ත අපේ ජීවිතවලින් කොයිතරම් ඈත් වෙලා තියෙනවද කියලා බලන්නකෝ. දැන් අපේ සමාජයේ හුඟක් අය මේ ජීවිතයේ සතුට කියන එක හොයාගෙන යනවා. දැන් බලන්න පොඩි කාලේ ඉගෙන ගන්නකොට කියන්නේ මොකද? නුඹලා ඉගෙනගෙන ඉවරුනාම නුඹලගේ ජීවිතේ ඔය බලාපොරොත්තු වෙන හැමදේම හදා ගන්න පුළුවන්. ඊට ඉගෙනගෙන ඉවරුනෙන් පස්සේදී ඊට පස්සේ කියනවා රස්සාවක් හොයාගත්තම ওই ප්‍රශ්න ටික ඔක්කොම වලින් දාසින්න පුළුවන්. දැන් ඉගෙනගෙන ඉවරුනාම ඒ හොයපු සතුට ලැබුණද? දැන් රස්සාවක් කරන්න ලැබුණාම ওই හොයපු සතුට ලැබුණද? පින්වතුනි එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට මේ ජීවිතය තුළ ඔය හොයන සතුට පින්වතුනි අපට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉතින් රස්සාව කරන හැමෝම සතුටින් ඉන්න බෑ. ඉගෙන ගත්ත ඔක්කොමලා පින්වතුනි සතුටින් ඉන්න බෑ. ඉගෙනගෙන ඉවරණයෙන් පස්සේදී පොඩි කාලේවත් නැති ප්‍රශ්න තමයි ඉගෙන ගත්තු ඉවර වෙච්ච කෙනාට තියෙන්නේ. ඊළඟ රස්සාවක් කරන කෙනාට ඉගෙන ගන්නවත් කාලේ නැති තිබිච්ච ප්‍රශ්න තමයි රස්සාවක් කරන කාලේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න අඩු වෙලා නෙමෙයි ඇත්තටම පින්වතුනි හොයලා බලුව ප්‍රශ්න වැඩි වෙලා. ඒ කියන්නේ පින්වතුනි ඇත්තටම අර අන්ධ පිරිසක් යනෝ වගේ ගමනක් තමයි අපි මේ ගමන් කරන ගමන. අපට මේ තරම් වටිනා කියන ධර්මයක් තියෙද්දී ඒ ධර්මයේ මගහැරලා අපි ගමන් කරන්නේ අන්න ඒ අන්ධභාවය නිසා. අපට ආලෝකයේ නැමැති පහන තිබුණට ආලෝකයෙන් ධර්මයේ නැමැති මේ පහන අපි ළඟ තිබුණට පින්වතුනි අපට ඕකෙන් පාර පේන්නේ නැති ඇයි? අපි අන්ධභාවය නිසා. අඳුරේ ඇවිදින පිරිසකට තෙල් පහනක් ලැබුණම ඒ මිනිසු පාර හොයා ගන්නවා. හැබැයි ඒ අඳුරේ ඇවිදින පිරිස අන්ධයින්න තෙල් පහන් ලැබුණට වැඩක් නැහෙනි. අපිත් අන්නේ වගේ. හුඟක් අය ධර්මයේ නැමැති පහන ලැබිලා තියෙනවා. හැබැයි ඒකෙන් පාර හොයාගන්න නැතුව තාමත් අර අන්ධකාරී ඇවිදින පිරිසක් වගේ ගමන් කරන්නේයි අන්ධභාවය නිසා.
අන්ධයන්ට තෙල් පහනක් ලැබුණට වැඩක් නැහැ. පාර හොයාගන්න බෑ. හුඟක් අයගේ ජීවිතේ එහෙමයි. හැබැයි මතක තියාගන්න අපේ පින්වතුන් මේ යන ගමනේ අපේ පින්වතුන්ට සසරට පින්වතුනි උපකාරයක් නම් ඕවයින් ලැබෙන්නේ නැහැ. මොකද පින්වතුනි අපේ පින්වතුන් දුක් මහන්සි වෙලා ගෙවල් දොරවල් හදනවා. දුක් මහන්සි වෙලා හම්බ කරනවා. දැන් ওই දුක් මහන්සි වෙලා හම්බ කරන දුක් මහන්සිලා හොයාගන්න දේවල් මේ ජීවිතය අත්හැරන දවසට මොකද වෙන්නේ? ওই සියල්ල දාලා යනවනේ. ওই සියල්ල දාලා යන තැනට එනවා. එතකොට අපේ පින්වතුන් හිතන්න මේ ලෝකෙන් යන දවසට අපි මොනවද අරගෙන යන්නේ? අරගෙන යන්නේ ගේ දොරද? අධ්‍යාපනයද? හම්බ කරගත්තුවද? නෑ. ඔය ඔක්කොම අපි දාලා යනවා. මේ ලෝකෙන් යන දවසට මතක තියාගන්න අපි යන දවසට අරගෙන යනවා නම් අරගෙන යන්නේ තියෙන එකම දෙයයි අපි කරගත්තු කුසල් අකුසල් කියන කාරණා දෙක පමණයි. අපි ওই දෙක පමණමයි පින්වතුනි මේ ලෝකෙන් යන දවසට අරගෙන යන්නේ. ආයි වෙන මොකක්වත් පින්වතුනි අපට අරගෙන යන්න බෑ. එතකොට පින්වතුනි හිතන්න අපට ඔය අතර කාලය තුල කවදාද මේ කුසල් වඩන්න වෙලාව තියෙන්නේ? ඉගෙනගෙන ඉවර වෙලාද? විවාහ වෙලා දරුවන්ගේ වැඩ ටික ඉවරුනාමද? නෑ. දැන් සමහර ලාවට කියනවා අපට ඇහෙනවා මම මේ ඉන්නේ කවදර දවසක මමම රස්සාවක් කරලා මගේම පඩියකින් මම පිනක් කරනවා දානයක් දෙනවා. නැත සමහර අය කියනවා මම හිතන් ඉන්නේ ගේ වැඩ ටික ඉවර කරගන්නකම් ගේ වැඩ ටික ඉවර කරගත්තු ගමන් මගේ හිතේ අදහසක් තියෙනවා දානයක් දෙන්න. අපි පින්වතුන් කල්පනා කරලා බලන්න ඔය දැන් රස්සාවක් කරනකම් මායයත් එක්ක givisුමක් ගහගෙන දින්නේ මම මේ රස්සාව කරලා පිනක් කරගන්නකම් මගේ ළඟට එන්න එපා කියලා. එහෙම නැත්නම් ගේ වැඩ ටික ඉවර කරගන්නකම් මායයත් එක්ක givisුමක් ගහගෙන දින්නේ මම මේ ගේ වැඩ ටික ඉවර කරලා දානයක් දෙන්නකම් මගේ ළඟට එන්න එපා කියලා. නෑ පින්වතුනි. නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. මහා සේනා සහිත මාරයත් එක මතක තියාගන්න අපට givisුන්නේ. කොයි වෙලාවේ කෝ ජඤ්ඤා මරණං සුවේ කොයි වෙලාවේ මරණය අපි ළඟට එනවාද කියන අපි කවුරුවත් දන්නේ නෑ. සාජ්ජේව කිච්ඡං ආතප්පං අදම මේ වීරිය වඩන්න කියලා පින්වතුනි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. කියන්නේ ජීවිතේ පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණොත් කවදාවත් පින්වතුනි ඒ පින කරගන්න තියෙන අවස්ථාව නම් කිසිම කාරණාවක් නිසා නැති කරගන්න එපා. නුවණැත්තෝ ඒකනේ පින්වතුනි තමන්ගේ ජීවිතයට වඩා මේ පිනට එච්චර කැමැත්තක් දක්වන්නේ. දැන් බලන්න දුටුගැමුණු රජුරෝ සද්ධාතිස්ස රජුරෝත් එක්ක යුද්ධ කරලා පැරදිලා කැලේට යනවනේ. යන්නේ තිස්ස කියලා අමාත්‍යවරයෙක් එක්ක එක්තරා වෙළඹකක පිට නැගලා. හැබැයි අමාත්‍යවරයා යන ගමන් යුද පිටියෙම රත්තරම් පාත්‍රයකට පුරවලා තිබිච්ච බත් එකකුත් අරගෙන තමයි ගියේ. පොත රජුට ගියොත් කන්න දෙන්න. දැන් රජුරෝ මේක දන්නේ නැහැ කැලේට ගිහිල්ලා දැන් සැඟවිලා ඉන්නකොට ටික වෙලාවක් ඇද්ද රජුරවන්ට බඩගිනි. දැන් යුද්ධත් කරලා මහන්සි දැන් බඩගිනි. ඉවස ගන්න බැරි තැන මොකද රජුරෝ දන්නවා මේ කැලේ කන්න දෙයක් නැහැ කියලා. ඉවස ගන්න බැරි තැන අමාත්‍යවරයාගෙන් අහනවා අමාත්‍යතුමනි කන්න මොනවත් නැද්ද හොයාගන්න. අමාත්‍යවරයා කියනවා මං බත් මුලක් ගෙනාවා කියලා. රජුරෝ කියනවා එහෙනම් ওই බත් මුල 4කට බෙදන්න. ඊට පස්සේ අහනවා මහරජා 4 දෙනෙක් කොහෙන්ද අපිට? අපි ඉන්නේ 3 දෙනයිනේ. රජුරෝයි තමනොයි වෙලබයි. දුර කියනවා නේ එක කොටසක් මහා සංඝරත්නයට. වන්න පින්වතුන් රජුරෝ මේ දීම කියන කාරණාව කොච්චර විශ්වාසයෙන් අදහනවද? රජුරෝ අවුරුදු 7න් පොරොන්දුනේ අම්මට
මහා සංඝරත්නයට යමක් දෙන්නේ නැතුව අනුභව කරන්නේ කියලා. රජතුමාගේ අතින් ඒ පොරොන්දුව කැඩුනේ අවුරුදු 7 ඉඳලා මැරෙනකම් ජීවිතේ එකම එක අවස්ථාවකදී. ඒ මොකද්ද? එක්තරා මිරිස් මාළුවක් අනුභව කරන්න ගිහිල්ලා. මහා සංඝරත්නයට නොදී කෑවනම් කාලා තින ඔච්චරයි. පින්වතුනි ඒ වෙලාවේ ඒකට සමාව අරගෙන තමයි පින්වතුනි රජුරෝ මිරිස වැටිය හැදුවේ. මං කියන්නේ රජුරෝ අපි අතර ගත්තොතින් කොච්චර දුරයිද අපි. සමහර කෙනෙකුට මේ මාසෙකට එක සැරයක් දෙන මුරදානෙත් සමහර වෙලාවට අමතක වෙනවා. ඒකත් පන්සලේ හාමුදුරුවෝ කෝල් කරලා මතක් කරනකම් බලන් ඉන්නවා. මාසෙකට සැරයක් දෙන්න. එහෙම නැත්නම් සමහරලාට ඒකටත් මුදල් ටිකක් ගිහින් දෙන්නේ. ඉතින් බලන්න පින්වත්නි අපි කොච්චර දුර්වල තැනකට වැටලා ඉන්නවද? රජ්ජුරුව පින්වතුනි මේ වෙලාවෙත් කියනවා ඔක හතරකට බෙදන්න. ඒ රමාත්‍ය රණව ඉතින් කොහෙන්ද මහරජා අපිට හාමුදුරු නමක් මේ වෙලාවේ දන් දෙන්නේ? රජ්ජුරුව කිනුක කමන්නේ බෙදන්නකෝ. දැන් උන් අමාත්‍යවරයා බෙදුවා. බෙදලා රජ්ජුරුව කරේ හතර දිසාවට කාලഘോഷා කරා. යමාරයන් වහන්සේ නමක් මේ දානීය බාර ගන්න ඉන්නවනේ වැඩම කරන්න කියලා. ඉතින් එරිදිමතුන් වහන්සේ නමක් මේක අහලා උන්වහන්සේ වැඩම කරලා ඒ දානීය බාර ගත්තා. නමුත් රජ්ජුරුව කල්පනා කරන මේ වෙලාවේදී දෙන්න ප්‍රතිග්‍රාහකයෙක් මුණ ගැහිච්ච වෙලාවට කවුද තමන්ගේ බඩ පුරවගන්නේ? රජතුමා ඒ වෙලාවේදී තමන්ට අනුභව කරන්න තිබිච්ච අර ආහාර කොටසත් හාමුදුරන්ගේ කොටසත් එක්කම දන් දුන්නා. අමාත්‍යවරය කල්පනා කරා ඉතින් දැන් අමාත්‍යවරයට තමන්ගේ කොටස කන්න බෑනේ මොකද රජුරෝ බඩගින්නෙන් තියලා. ඔහුත් තමන්ගේ කොටස දන් දෙනවා වෙලඹ කොටසත් එක්ක. ඒතර බලන්න මේ දානීය කියන කාරණාව පින් කරනවා කියන කාරණාව නුවණැත්ත කොච්චර හොඳට අදහනවද? පිටුතුනි ඔය වගේ දියුණු තැනකට අපේ හිතත් ගිහිලා තියෙනවද කියලා පිටුතුන පොඩ්ඩක් බලන්න ඕනේ. පිනක් කරන වෙලාවට ඔය වගේ කැමැත්තක් අපේ හිතේ තියෙනවාද කියලා අපිත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක නැත්තම් අපි කොච්චර දුර්වලයිද කියලා හිතන්නකෝ. ඒකයි නුවණැත්තා පිනක් කරගන්න ඉඩක් ලැබිච්ච වෙලාවක පින කරගන්න. මොකද රජතුමා තමන්ට එච්චර මහ වේදනාවකින් ඉවසගෙන ඉන්න බැරි තැන අමාත්‍යවරයාගෙන් අහන්න කන්න මොනවත් නැද්ද කියලා. එහෙම හිටු රජතුමා තමන්ගේ කුස පොරව ගන්න නැතුව දන් දුන්නේ ඇයි? ඊළඟ මොහොතේ තමන්ට මැරුණත් සැපයි. මොකද කාලා බඩ පුරව ගන්නවට වඩා නොකා මැරෙන එක ලාභයි මේ පින කරගෙන කියන එකයි හිතන්නේ. මොකද ජීවිතයේ කියන එක කවදාවත් රැක ගන්න බෑනේ. ඒක හරි අවිනිශ්චිතයි. ඒ නිසා මේ වෙලාවේ පින්වතුන් පිනක් කරගන්න ලැබෙනවා නම් ඒ පින කරගන්න. පින කරගන්න අවකාශය හදාගන්න. අපට පින්වතුනි එහෙම නැතිකම නෑ. දැන් බලන්න පොයේ දවස කියන එක රජයෙන්ම වෙන් කරලා තියෙන්නේ මොකටද? පින් කරගන්නනේ. ඒ කියන්නේ එදාට සිල් ගන්න තියෙන්නේ පොයේ දවසේ. නමුත් ඉතින් හුඟක් අය එදා දවස දාගන්නේ මොකද්ද? මොකටද? රෙදි හොදන්න. හිතවතුන්ගේ ගෙවල් වල යන්න. පින්වතුනි බාන්නක මිනිසු කොයි තරම් දුර්වල තැනකද ඉන්නේ කියන්නේ ඊට කලින් දවසේ සුරාසැල් වහන නිසා සුරාසැල් වලින් සුරා බෝතල් අරගෙන වෙලා පොයි දවසේ යාළුවොත් එක්ක එකතු වෙලා පාටි දානවා. අන්න බලන්න පින්වතුනි මිනිස්සු සතුට හොයන විදිය. මං කියන්නේ එදා දවසටවත් අඩුම තරමේ පින්වතුනි මිනිසුන්ට බැරිද මේ මුළු මාසේ දවස් 29ක්ම තමන්ගේ මෙලොව ජීවිතේ වෙනුවෙන් කරලා එක දවසක් සසර වෙනුවෙන් කරන්න. මාසෙකට දවස් 29ක් මෙලොව ජීවිතයෙන් වෙනුවෙන් කරලා මාසෙකට එක දවසක් බැරිද සංසාරය වෙනුවෙන් අත්හරින්න?
අනිත් එක පින්වතුනි මාසේ නිවාඩු නැද්ද? පිටුතුරු බාන්නකො මාසේ කැලෙන්ඩරයක් අරගෙන නිවාඩු දවස් කොච්චර තියෙනවද කියලා. ඒ දවස්වල සතුට හොයනවා අර දවසෙත් මේ පංචකාම සතුට හොයන්නේ. ඒ කියන්නේ අපි ඇත්තට මොකද වෙලා තියෙන්නේ? අර අන්ධ භාවයේ නිසාම තමයි අපි හැසිරෙන්නේ. දැන් බලන්න දැන් මේ දේශනා විකාශය වෙන දවස මේ ලාංකික සංස්කෘතිමය මංගල්‍යයක් සිංහලා හින්දු අලුත් අවුරුද්ද කියන මේ චාරිත්‍රය. ඒක අපේ දැන් ධර්මයේ තුලින් කාරණාවක් කියනවට වඩා මේක මේ ලංකාවේ සංස්කෘතිමය අංගයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම සංස්කෘතිමය මංගල තිබිලා තියෙනවනේ. දැන් ඔය කොසල් රජුරෝ එහෙම දේවල් වලට ගිහිල්ලා තියෙනවා. බිම්බිසාර රජුරෝ ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේ අවුරුද්දෙන් අවුරුද්දට කිහිප වතාවක් එහෙම විශේෂ උත්සව සැනකෙලි තිබිලා තියෙනවා. දැන් අර මට මතකයට උග්ග සිටුතුමා වගේ වෙන්න ඕන. එහෙම නැත්නම් උග්ගසේන සිටුතුමා හරි වෙන්න ඕන. ඒ වගේ සිටුවරේ ඔය සර්කස් පෙන්නන තැනකට ගිහිල්ලානේ භාගතුන් වහන්සේ බණ කියන්නේ. එතකොට ඒ වෙලාවේ එතනට බුදුරජාණන් වහන්සේගේ උත්සව දවසකට ඒ වගේ උත්සව තියෙන්න පුළුවන්. නමුත් බලන්න ඒ උත්සවයත් දැන් අපේ ධර්මයත් එකතු කරලා හදලා තියෙන විදිය. දැන් පුණ්‍ය කාලය කියලා වෙනම කාලයක් තියෙනවා. ඇත්තට මේ පුණ්‍ය කාලය කියන කාලය නම් කරලා තියෙන මොකටද? පින් කරගන්නනේ. නමුත් බලන්නකෝ එදාටත් පිනේ කියලා මොනවද කරන්නේ? එක්ක සෙල්ලම් කරනවා, එක්ක කල්ලි ගහලා කොහෙට හරි තැන් වෙලට අයින අර සාමාන්‍ය දවසේ කරපුම දේ නේද පිංගුතුනි එදාටත් අපේ පිංගුතුන් ඒ වෙලාවට හැසිරෙන්නේ. දැන් මේ දේශනාව විකාශනය වෙන වෙලාවෙත් පුණ්‍ය කාලය. ඒක මොනවද කරන්න තියෙන්නේ? පින් කරන්න. පුණ්‍ය කාලය කියන්නේ පින් කරන කාලය. එක්ක බණ ටිකක් අහන්න, එක්ක දහම් පොතක් කියවන්න, එක්ක භාගතුන් වහන්සේට බුද්ධ උපස්ථානයක් කරන්න. ඔය වගේ මොනවා හරි පින්කමක් කරන්නකෝ. කොච්චර වටිනවද බලන්න. මං කියන්නේ ජීවිත කාලෙම අවුරුද්දකට එක දවසක් හරි කමක් නැහැ මිනිස්සේ පින්උතුනි ওই දවසේ ওই වෙලාවේ හරි පිනක් කරගත්තොත් ඒ මනුස්සට ඔය පින පින්උතුනි සසරට කොච්චර උපකාරයක් වෙයිද? හරියට කරගත්තොත් අන්නේ මෑසිරෙන්නේ. මතක තියාගන්න අපේ පින්උතුන් මේ ජීවිතය කියන්නේ මේ ලැබුණු ජීවිතය නෙවෙයි. තව සංසාරයේ පින්වතුනි යන්න අනන්ත ප්‍රමාණ ජීවිත තියෙනවා. ඒක අමතක කරන්න එපා. සසරේ යන්න තවත් ගොඩාක් ජීවිත තියෙනවා. හැබැයි මනුස්ස ජීවිත විතරක් නෙමෙයි තියෙන්නේ, තවත් ජීවිත ගණනාවක් තියෙනවා. අන්න ওই වගේ තැනකට ගියොත් අපේ පින්වතුන්ට මොකද්ද ඔය හොයන සතුට? දැන් අද බලන්න අසුචි වලක් දැක්ක ගමන්, අසුචි ගොඩක් දැක්ක ගමන් නහයයි කටයි වහගෙන සමහරට ඕකාරෙමින් අපි ඔතනින් යන්නේ. හැබැයි ඔහොම ගියපු අය නේද අද ඔය අසුචි වලේ පණුව වෙලා ඉන්නේ. අද ඒ පණුව පින්වතුනි අසුචි ගොඩෙන් පොඩ්ඩක් එහාට දෙමුත් කොහාට දෙන්නේ? අර අසුචි ගොඩටමනේ. ගිය ජීවිතවල කවුද? තමන්ගේම අසුචි දැක්කයන් පස්සේදී නහයයි කටයි වහගෙන යන අය. නමුත් අද අසුචි ගොඩේ පණුවෙක් වෙලා. ඉතින් ඔය ජීවිත පින්වතුනි අපට ලැබෙන්නේ බැරිද? ලැබෙනවා. අපි මේ ජීවිතය අවශ්‍ය කරන මග වියදම් ටික හදාගත්තේ නැති වුණොත්. මම ඒකයි කිව්වේ ඔය මග වියදම් හදාගන්න කල් දාන්න එපා. මේ මොහොතේම කරන්න, දැන්ම කරන්න. මොකද ඊළඟ මොහොතේ අපට මොකකින් මොකක් වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. මම මේ මෑත කාලේ ලැබපු එක අත්දැකීමක්. මම මෙතනට අපේ පින්වතුන්ට එකතු කරලා කියන්නේ මේක රටම කතා වෙච්ච මාතෘකාවක් නිසා. අපේ පින්වතුන්ට මතක ඇති අර පහුගිය දවසක ওই මීරිගම ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේදී එක්තරා වෑන් රථයකින් සිදුවෙච්ච අනතුරක් නිසා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් මරණයටපත් වුණා. පින්වතුනි එතුමා මම බොහෝම පෞද්ගලිකව හඳුනන මගේ ගුරුවරයෙක්.
කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. පිටුතුනි එතුමාගේ ඒ අභාවය අපි හොඳට දන්නවා. පිටුතුනි බලන්න මොකද මං හිතන්නේ විස්තර ලංකාවේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොට දැනුවත් වෙලා තියෙන කාරණාවක්. ළමයි 3 දෙනෙක් ඉන්න හොඳ පෞල් ජීවිතයක් ගත කරපු මනුස්සකම කියන පැත්තෙන් ගත්තොත් ඉතාම ගුණවත් කෙනෙක්. එතුමත් එතුමන්ගේ ස්වාමි බිරිඳත්. ගුණවත්කම කියන කාරණාව පැත්තෙන් ඉතාම හොඳ දෙන්නේ. පින්වතුනි ජීවිතේ බලන්න කොයි වගේ අස්තීරයිද කියලා කියන්නේ. දැන් එතුමා සාමාන්‍යයෙන් දැන් තමන්ගේ ජීවිතයේ සම්බන්ධයෙන් ගත්තොත් ජීවිතේ තමන්ට කරගන්න තියෙන සාර්ථකත්වයන් ගොඩක් ළඟා කරගත්තු කෙනෙක්. තමන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන් ආචාර්ය උපාධිය දක්වා ගියා. තමන්ගේ අධ්‍යයන අංශාධිපති වුණා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය භාවයටපත් වුණා. ඒ වගේම දරුවෝ 3 දෙනෙක් ලැබුවා. 3 නියුන් දරුවෝ හැටියට හොඳ පෞල් ජීවිතයක් ගත කරා. තෙමහල් නිවසක් හැදුවා. වාහනයක් තියාගෙන හොඳ ජීවිතයක් ගත කරා. කාටවත් කරදරයක් නැහැ. මම හිතන්නේ මේ පිළිබඳව ඔය අන්තර්ජාලවල බොහෝ විස්තර තිබුණු බව අපට දැනගන්න ලැබුණා එතුමාගේ ගුණ පිළිබඳව. මම හිතන්නේ මේ කාරණාවට ඕන තරම් සාක්ෂි දරයි එතුමාගෙන් අධ්‍යාපන ලැබපු ශිෂ්‍යයෝ. උදෙච්චරටම එතුමා මේ ගුණ ධර්ම අතින් හොඳ කෙනෙක්. පින්වතුනි එතුමා ඔය අභාවයටපත් වෙන්න දවස් කිහිපයකට කලින් මාර්තු මාසේ 17 වෙනිදා තමයි එතුමාට ඔය හදිසි අනතුරු උනේ. මාර්තු මාසේ 12 වෙනිදා එතුමා ධර්මදේශනාවක් පවා කළා. බොහොම විශේෂ ධර්මදේශනාවක් පවා පැවැත්තුවා. ඒතර පින්කමකුත් කරගෙන ඊට පහුවෙනද දානෙකුත් දීලා ඊට පස්සේ නාගදීපේ වන්දනා කරන්න ගිහිල්ලා එන අතරමඟදී තමයි ඔය අනුතුර සිද්ධ වුනේ. මට මෙතනින් අපේ පින්වතුර කියලා දෙන්න ඕන කම තිබුණේ මං කියන අපේ පින්වතුන් හිතන්නේ එතුමා කවදාවත් හිතුවද ඔය වගේ අවාසනාවන්ත කිරණමකින් තමන්ගේ මරණය කෙලවර වෙයි කියලා නෑ. මොකද එතුමා දින නැති වෙන්න සති කිහිපයකට කලින් මම වැඩ සිටින ස්ථානටත් ඇවිල්ලා අපිත් එක්කලා තුඟාක් වෙලා කතා බහ කර හිටියා. ඉතින් මේ අවස්ථාවන් වලදී පවා කිව්වේ තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන තමන්ගේ හිතේ තියෙන සැලසුම් හුඟක් අපිත් එක්කලා කතා කළා. නමුත් කල්පනා කරලා බලන්න අද ඒ එතුමාගේ හිතේ තිබෙච්ච බලාපොරොත්තු ටිකට මොකද වුනේ? පින්වතුනි සංසාරේ ගෙනාපු කර්මය එතුමාට යහපතක් වුණාද? මරණය කියන එක එතුමා ගැන හිතුවද? මරණය එන වෙලාවේ එතුමා ගැන හිතුවද? අනේ මේ දරුවෝ 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්. ඒ දරුවන්ට තාම අවුරුදු 2ක්වත් උනේ නැහැ. මෙහිම මේ දරුවෝ අනාථ කරලා මේ දෙන්න මරණකේ තේරුමක් නැහැ කියලා මරණය හිතුවද? හිතුවේ නෑ නේද? අඩුගානේ හිතුවද ওই මරණය නෑ මේ දෙන්නටම මේක උදා කරනවට වඩා එක්කෙනෙක් විතරක් මේ ගමන ගෙනිච්ච නම් ඇති. කමක් නෑ එක්කෙනෙක් හරි දරුවන්ට හරි ඉන්නවනේ කියලා හිතුවද? ඔය දරුවෝ ගැන දැකලා ඔය ගුරුවරයා ගැන නොදැක්ක කී දෙනෙක් හඳුරු සල්ලැද්ද ඔය කතාව අහලා. නමුත් අපි කොච්චර ඇඬුවත් දුක් වුණත් තේරෙනව නේද කර්මයට ඒක අදාළ නැහැ කියන එක. එහෙනම් ওই කතාවෙන් ඉගෙන ගන්න ඕන එතුමාගේ අභාවය ගැන නෙවෙයි ඊළඟට වෙන්න තියෙන අපේ අභාවය ගැන. තමන්ට කවදාවත් සහතිකයක් දෙන්න පුළුවන්ද මගේ ජීවිතයත් මම පින්දහම් කරලා මගේ ජීවිතේ පිනින් පුරෝගත දවසක මේ ලෝකෙන් අස්සෙලා යයි කියලා? යන්න බෑ.
ඊළඟ අවුරුද්ද සමරන්න ඊළඟ අලුත් අවුරුද්දේ මේ විදිහට සතුටු වෙන්න කී දෙනෙක් මේ ලංකාවේ අපේ පින්වතුන් ඉඳීද? සමහරලාට දෙමව්පියන්ට දරුවෝ අහිමි වෙන්න පුළුවන්, දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙන්න පුළුවන්, සැමියාට බිරිඳ අහිමි වෙන්න පුළුවන්, බිරිඳට සැමියා අහිමි වෙන්න පුළුවන්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒතර පින්වතුනි අපි කල්පනා කරලා බලන්න ඕන ඊළඟ මොහොතේ මගේ මරණයත් ওই විදියට වුණොත් මම ඒකට සූදානම්ද කියලා. මොකද දැන් බලන්න අර අම්මයි තාත්තයි දෙන්න මැරුණා. ඒ දෙන්න ඉන්නකොට උදේ නැගිටින්නේ සමහර වෙලාවට ඇඳන් වල ඉන්න ළමයි ටික දිහා බලාගෙන. මොන වැඩේ කරත් අවධානය තියෙන ළමයි ගැන. දැන් පින්වතුනි ওই දෙන්නට ওই ළමයි ගැන අවධානයක් තියෙනවද? නෑ. දැන් කොහේ හරි දැන් අපි හිතමු මනුස්ස ලෝකික මිනිසෙක් වෙලා ඉපදිලා ඇති කියලා. කොහේ හරි අම්මා තාත්තා දෙන්නෙකුගේ කුසේ දැන් ආයිමත් දරුවෝ හැටියට වැඩෙනවා. ඒ අයගේ කරගත්තු අවසාන මොහොතේ පහළ වෙච්ච මරණාසන්න චිත්ත වීතියත් එක්ක එහෙම වෙනවා. ඒතර හිතලා බලන්න පින්වතුනි ඔය දේ අපට වෙන්න බැරිද? මතක තියාගන්න වෙන්න පුළුවන්. අපේ පින්වතුන් බලන්න ලෝකයේ සමහර රටවල් එක ගත්තම භූමි කම්පා වෙනවා යුද්ධමය තත්ත්වයන් නිසා, සමහර ලෙඩ රෝග නිසා කී දෙනෙක් පින්වතුනි මැරෙනවද? කො සමහර රටවල් වල වෙන භූමි කම්පාවල් ඇති වෙන්නේ කලින් දැනුවත් කරලාද? නෑනේ. එතකොට ඒ தත්ත්වයේ පින්වතුනි අපට වෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අපිට මේ වෙලාවේ ඔය පින රැස් කරගත්තේ නැති වුණොත්, ඔය පින් ටික අපි කරගත්තේ නැති වුණොත් අපට යන්න වෙන්නේ හිස් සති. අපි යනකොට පින්වතුනි අපි අරගෙන යන්න සතුටු වෙන්න ගිහිල්ලා කරගත්තු පව් ටික. මොකද හුඟක් අය ජීවිතේ සතුටු හොයන්නද පව් කරනේ. අනිකාට කරදර කර අනිකාට හිංසා කර සමහර ලාවට සුරාවෙන් සූදුවෙන් ඊළඟට සල්ලාල කම්වලින් ඕවයින් තමයි මිනිස්සු ජීවිතේ සතුට හොයන්නේ. එතකොට ඔය හොයන සතුට හොයන්නේ මොන වයින්ද? පව් වලින්. එතකොට ඔය කරන පව් ටිකට මොකද වෙන්නේ? අරගෙන යනවා. අරගෙන නිරියට ගියයින් පස්සේදී යම රජුරු මොකක්ද අහන්නේ? යම රජුරුවන්ගේ ළඟට ගිහිල්ලා අහන්නේ ගියයින් පස්සේදී නිරිපල්ලෝ තමන්ව යම රජුරුවන්ගේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරවනවා. යම රජුරන්ට කියනවා මහරජා මෙන්න මේ ගාය මේව කළා මේව කරා කියලා කරපු ඔක්කොම ලයිස්තුව කියනවා. ඒතර අහනවා ප්‍රශ්න පහක් යම රජුරුවෝ. පළවෙනි දේවදූතයා දුටුවේ නැද්ද? දෙවෙනි දේවදූතයා දුටුවේ නැද්ද කියලා ප්‍රශ්න ටික අහනවා. නුඹ ඉපදින සත්‍යෝ දැක්කේ නැද්ද? ලෙඩ වෙන සත්‍යෝ දැක්කේ නැද්ද? වයසට යන සත්‍යෝ දැක්කේ නැද්ද? මරණයට යන සත්‍යෝ දැක්කේ නැද්ද? අහනවා. අහනවා එහෙම දැක්කත් ඇයි අහන්නේ නුඹ පව් කරේ? ඒතර යම රජුරෝ කියන්නේ නුඹ කරපු පව් ටික වෙන කවුරුවත් කරේ නෑ. මේ පව් ටික නුඹේ අම්මා තාත්තවත්, නුඹේ දරුවෝවත්, නුඹේ සැමියා බිරිඳවත්, නුඹේ සහෝදරයෝවත්, නුඹේ නෑයෝවත්, නුඹේ වැඩිහිටියෝවත්, ගුරුවරුවත්, අසල්වැසියෝවත් කරපුවා නෙවෙයි. මේ ටික කරේ මතක තියාගන්න තමුන්මයි. එහෙනම් නුඹටම තමයි මේකේ විපාකයක් විඳින්න වෙන්නේ කියලා තමයි යම රජුරෝ අර නිරිසත්‍යාව නිරිපල්ලන්ට බාර දෙන්නේ මොහොත දඬුවම් පමුණවන්න කියලා. එතකොට පින්වතුනි කවුද අපිව බේරගන්නේ? නිරිසත්‍යෝ බිම දාලා වෑයක් අරගෙන දෙපතුලේ ඉඳලා හිසට රහිනකොට, හිසේ ඉඳලා දෙපතුල දක්වා රහිනකොට කවුද පින්වතුනි අපිව බේරගන්නේ? කටුඹල නංවනකොට ලෝදිය හැලියේ හිස යටට දාලා දෙක කොලෙන් අල්ලලා ගිල්වනකොට කවුද අපිව බේරගන්නේ? කෑ ගහනවනේ උතන ගිහිල්ලා
අනේ අපිට මේ දුක් දෙන්න එපා කියලා. කවුද පිංගතුනේ හඬ අහන්නේ? ලේ ගඟක් වගේ ගලනවා. කවුද පිංගතුනේ ලේ ගඟ දිහා දැකලා කඳුළු සලන්නේ? කිසිවෙක් නෑ මතක තියාගන්න කඳුළු සලන. කවුරුවත් අඬන්නේ නෑ. හැබැයි මතක තියාගන්න අද කවුරු හරි කෙනෙක්ව වෙඩි තියලා මැරුවොතින් ওই වෙඩිල්ල වැදිලා සුළු මොහොතයි ගත වෙන්නේ මැරෙනවා. අනුතරක් වුණොතින් ඒ අනුතර වෙන වෙලාවේදී මනුස්සය මැරෙන්න පුළුවන්. කපල මැරුවත් කපන වෙලාවේ වේදනාව විතරයි ඊට පස්සේ ඔක නෑ මැරෙනවා. මතක තියාගන්න නිරේ ඔක නෑ. නිරේ තියෙන්නේ මොකද්ද? දුක් ටික දීලා වෑයෙන් දෙපතුලේ ඉඳලා රැහැගෙන හිසට එනවා. අර උදැල්ලෙන් පස්පිඬුළු පෙරලනවා වගේ. හැබැයි හිස ළඟට එනකොට ආයිමත් දෙපතුල ළඟ ඉඳලා ශරීරය හැදිලා. හිසේ ඉඳලා ආයිමත් රැහැගෙන යනවා දෙපතුල දක්වා. දෙපතුල ළඟට ගියාම ආයිමත් පින්වතුනි හිසේ ඉඳලා දෙපතුල දක්වා ශරීරය හැදිලා. ඔන්න පින්වතුනි නිරේ දුක. නිර සත්‍ය අරගෙන ගිහිල්ලා මේ නිරේ තියෙන පොළොවේ දාලා මේ පොළොව කියන්නේ නිකම් පොළොවක් නෙවෙයි. පිංගුතුනි කම්මලේ රත් කරපු යකඩේ වගේ රත් වෙච්ච යකඩ පොළොවක්. ඔය පොළොවේ දාලා පිංගුතුනි ඉස්සර වෙලාම කරන්නේ උල් පහකින් අනිනවා. අත් දෙක දෙපැත්තට දාලා පාද දෙක දිගු කරලා අලවංගු පහකින් වගේ උල් පහකින් අනිනවා. අනලා මේ යකඩ පොළොවේ තියලා පිංගුතුනි අර රත් වෙච්ච යකඩ පොළොවේ දෙවින්න අරිනවා. අර උල් පහේ යනගෙන අවුරුදු 1000 ගාණක් පිංගුතුනි නිරයට වෙලා නිකන් ඉන්නවලු. පිංගුතුනි හිතන්නකෝ ඔය දුක් ටික විඳිනකොට අද මෙහි විදපු සැප සම්පත් පිංගුතුනි වැදගත්ද? ඒකයි කියන්නේ අනුවණියා පව් කරන කාලේ සතුටින් පව් කරනවා. හැබැයි දුක් විඳින කාලෙට තමයි තමන් කර පව් ටික මතක් වෙන්නේ. හැබැයි හුඟක් අයට මතක් වෙන්නේ මම පව් කරපු නිසා මේ ටික ලබනවා කියලා. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණය කියන එක කොයි වෙලාවෙ ළඟා වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා පිනක් කරගන්න ඉඩක් ලැබෙන වෙලාවේ අන්න ඒ පින අතපසු කරගන්න නැතුව කොහොම හරි කුසල් දහම් වඩන්න උනන්දු කරගන්න. නැත්තම් අපිට අපි මේ ලෝකේ යන දවසට මැරෙන දවසට අපි අවශ්‍ය කරන මග වියදම් ටික හදාගෙන හිටියේ නැති වුණොත් අර වගේ දුක් විඳින තැනකට ගියොත් මතක තියාගන්න ආයි කල්ප ගානකින් පිංගුතුනි ගොඩ එන්න හම්බෙන්නේ. ජීවිත ගානක් දුක් විඳලා ගොඩ එනවා. හැබැයි ඒ ගොඩ එන දවසට බුදු කෙනෙක් නැත්තම් මේ ලෝකේ අබුද්ධෝත්පාද කාලෙක නම් ගොඩ එන්නේ. කවුද එදාට පිංගුතුනි අපට ධර්මී කියලා දෙන්නේ? කවුද එදාට අපට පිං කරගන්න හැටි කියලා දෙන්නේ? අද පිංගුතුනි පැය 24ෙම අපේ පිංගුතුන්ට බණ දහම් අහන්න පුළුවන්. හැබැයි එදාට පිංගුතුනි කවුද අපට පිනක් කරගන්න මග කියලා දෙන්නේ? එදා බොහෝම දුෂ්කරයි පිං කරගන්නවා කියන එක. නිසා මේ අවස්ථාව සුළුවෙන් හිතන්න එපා. මේක සුළුපටුයයි කියලා හිතන්න එපා. ඒ නිසා අපේ පින්වතුන් මේ පංචකාම ජීවිතේ ගත කර ඉන්න අපේ පින්වතුන් සිහිය එළඹ ගන්න මේ ජීවිතයේ විතරක් නෙවෙයි සසර කියන්නේ ඊට වඩා වෙනස්. මම අර කලින් සිහිපත් කරපු අර ආචාර්යතුමා ජීවිතේ කොච්චර දුර ගමනක් ආපු කෙනෙක්ද? දැන් අපේ පින්වතුන් හිතලා බලන්න ආයෙමත් මිනිස්සෙක් වෙලාම මේ ලංකාවේ ඉපදුනොත් එහෙම නැත්නම් පිටරටක ඉපදුනත් කොහේ ඉපදුනත් මම කියන්නේ හිතන්නකෝ පින්වතුනි අර මහන්සි වෙලා වෙහිසිලා ලබාගත්තු ආචාර පදවියේ වැඩක් තියෙනවද දැන්? තුම්මහල් නිවසක් හැදුවා. දැන් වැඩක් තියෙනවද මේ නිවසේ? වැඩක් නැහැ. ඒ ඔක්කොම අද දාලා ගියේ. දැන් ආයිමත් ඊළඟ ජීවිතේ ඉඳලා මොකද වෙන්නේ? ආයිතින් පොඩි කාලේ ඉඳලාම මොන්ටිසෝරි යන්න ඕන.
එක වසරේ ඉඳලා පාසල් යන්න ඕන. ආයෙමත් ශිෂ්‍යත්ව ලියන්න ඕන, සාමාන්‍ය පෙළ ලියන්න ඕන, උසස් පෙළ ලියන්න ඕන, විශ්වවිද්‍යාලය යන්න ඕන. ආයෙමත් ඉතින් අර කරපු ටික ඔක්කොම මුලින් ඉඳලා කරන්න වෙනවනේ. දැන් මොකෝ ඊළඟ ආත්මෙ ඉඳලා ආචාර්ය උපාධිය ළඟ ඉඳලාද වැඩ පටන් ගන්න තියෙන්නේ නේ. ආයෙමත් මොන්ටිසෝරි ඉඳලාම තමයි වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ එකක්වත් අපට සසරට ප්‍රයෝජනවත් නැහැ. මේ කරන හුඟක් දේවල් ප්‍රයෝජනයක් තියෙන මෙලොවට. හැබැයි අපි කරන කුසලයේ පමණයි සසරට අපට හිතවත් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කිව්වේ මා පුණ්‍ය බායි මහණෙනි පිනට කවදාවත් බය වෙන්න එපා කියලා. පින් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අන්නේ කාරණාව නිසා. ඒ නිසා අපේ පින්වතුන් අර බුදුරජාණන් වහන්සේ මේ කතාව කිව්වා වගේ නුවණැත්තා තමන්ගේ ධනිය රැකගන්න වෙහෙසෙනවා වගේ ප්‍රඥාව තියෙන කෙනා ධර්මයේ තුල හිත පිහිටුවා ගන්න තමන්ගේ පින කරගන්න පවින් ජීවිතේ නිදහස් කරගන්නවා. පව් කරන්නේ නෑ නුවණැත්තා. මොකද පව් කරන්නේ නැති බයකට නෙවෙයි. පව් කරන්නේ නැති හැකියාවක් නැති නිසා නෙවෙයි. පව් කරාම සංසාරේ තමන්ට විඳින්න ලැබෙන විපාකයේ දන නිසායි නුවණැත්ත පව් කරන්නේ නැත්තේ. හරියට නුවණැත්තා හොරු ඉන්න මාර්ගෙන් ධනෙ රැගෙන යන්නේ නැත්තේ හොරු ඉන්න මාර්ගෙන් ධනෙ රැගෙන යන්න බැරි කම නිසා නෙමෙයි. දන්නව එහෙම රැගෙන ගියොත් මගේ ධනට අනුතුරක් වෙනවා කියලා. නුවණැත්ත පව් කරන්නේ නැත්තේ පවක් කරන්න බැරි කම නිසා නෙමෙයි. නුවණැත්ත දන්නවා මම මේ පව් ටික කරාම මට සංසාරේ මේ වගේ දුක් විඳින වෙනවා කියලා. අන්නේ නිසයි පවෙන් ජීවිතය මුදවගන්නේ. ඒ නිසා අපේ පින්වතුනොත් මේ ලැබිච්ච ජීවිතය ගැන හිතන්න, තමන්ට සසර යන්න තියෙන ගමන ගැන හිතන්න, ආන් එහෙම හිතලා පුළුවන් තරම් කුසල් දහම්ම වඩන්න ජීවිතේ උත්සාහ කරගන්න. අන්න එහෙම උත්සාහ කරන ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න අද මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව සිදු කරලා අපි ළඟා කරගත්තු සීලොම පිං විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් අපි මේ වෙලාවේදී අනුමෝදන් කරනවා. ඉතින් මේ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිත යහපත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම ධර්ම ශ්‍රාවක පින්වතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. ලාංකික සංස්කෘතිමය අංගයක් වෙච්ච සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපේ පින්වතුන් අපේ ලංකාවේ සංස්කෘතිමය පිළිගැනීමක් අනුව අපි නව වර්ෂයකට උදා වෙන කාලයක් හැටියට හඳුන්වන්නේ. කොහොම නමුත් අපේ කාරණා කෙසේ වෙතත් අපේ පින්වතුන්ට අපි ප්‍රාර්ථනා කරනවා ලබන හැම මොහොතක්ම හැම අවස්ථාවක්ම අපේ පින්වතුන්ගේ ජීවිත සැපවත් වේවා, යහපත් වේවා. දුක්ඛම් කටුළු කරදර බාධක නැති, ලෙඩ දුක් කරදර පීඩා නැති හැම කෙනාගේම ජීවිත සතුටම උදා කරගන්න පුළුවන් පුණ්‍යවන්ත ජීවිතයක් හැම කෙනෙකුටම ළඟා කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්ය ලැබේවා. හැම කෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් කරගන්නට මේ උතුම් කුසල් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං
චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං